ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ පිළිගන්නවා Magic Hackers YouTube channel එකට. අදත් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා sovereign superi card trick එකක්. එහෙනම් මම මුලින්ම ඔයගොල්ලන්ට card trick එක කරන්න. ඊට පස්සේ ඒක කරන්නේ කොහොමද කියලා දෙන්න. මම ළඟ ඔන්න අදත් card pack එකක් තියෙනවා. මම ඒක shuffle කරගන්නවා. ඔන්න ඒ විදිහට shuffle කරගත්තා. ඕන ඕගොල්ලන්ට පුළුවන් මේක shuffle කරලා දෙන්න. ඔන්න කාඩ් පැක් එක සුපිරියටම shuffle කරගත්තා. දැන් මම ඒකේ කිසි මාක් එකක් තියාගන්නේ නැහැ. ඔන්න ඕගොල්ලන්ට පේනවා කොහොමවත් මාක් එකක් මොකුත් තියාගන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ ඕන තරමින් කට් කරන්න. අපි තුමු ඔයගොල්ලෝ මෙහෙම කට් කරයි කියලා. එහෙනම් අපි ඔන්නම දිනනවා. අපිටත් ඕන කට් කරගන්න හැකි. ඔන්න කට් කරා. ඊට පස්සේ මම මේ කාඩ් පැක් එක අරගෙන මේ කාඩ් පැක් එකේ පෙට්ටියට දානවා. මට ඔයගලන්ට පෙන්වන්න දෙයක් තියෙන නිසා. මේ කොලේ මම ලියලා තිනවා කාඩ් තුනක නම්. රුවිත K1 හාරත 4 හාරත J1 මේ නිකම් කාඩ් තුනක නම් සාමාන්‍යයි. මේ කාඩ් පැක් එකේ කොහේ හරි මේ කාඩ් තුන ඇති කියලා මම හිතනවා. මම මේ කාඩ් තුන මේ කාඩ් පැක් එකේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් මම මේ කාඩ් පැක් එක shuffle කරලා දැම්මේ මේක ඇතුළට. මේක හොඳට shuffle කරා. මාක් එකක් මුකුත් තියලා තියුන්නේ නැහැ. ඔයගොල්ලෝ දැක්කා. එහෙනම් මම දැන් මේ කාඩ් පැක් එකේ මේක එළියට ගන්නවා. කොහොමද මම කාඩ් පැක් එක එළියට ගත්තා. මම ඔයගොල්ලන්ට කියන මේක ආපහු ඕනනම් කට් කරන්න කියලා. අපි තුමු ඔයගොල්ලෝ මෙහෙම කට් කරයි කියලා. මං කියන ඔයගොල්ලන්ට මේකෙන් කැමැති ගොඩක් තෝරගන්න කියලා. අපි තුමු ඔයගොල්ලෝ මේකට තෝරගත්තයි කියලා. ඒ නිසා මම ඒක අරගෙන මේ කොට අයින් කරලා දානවා. ඊට පස්සේ මම මේක සමාන කොටස් තුනකට බෙදනවා. මේ විදිහට මම මේක සමාන කොටස් තුනකට බෙදනවා. සමාන කොටස් තුනකට බෙදුවා. දැන් මේ සමාන කොටස් තුනෙම උඩට ගානට මේ කාඩ් තුන ඇවිල්ලා තිබුණොත් ඔයගොල්ලෝ මොකද කියන්නේ? මම හිතනවා ගානටම මේ කාඩ් තුන මේ ගොඩවල් තුන උඩට ඇවිල්ලා ඇති කියලා. අපි බලමු එහෙනම් ඇවිල්ලා තියෙනවද කියලා. හරියටම හරි. ගානටම කාඩ් ගොඩවල් තුන උඩටම ඒ කාඩ් තුන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕනෝක තමයි කාඩ් ට්‍රික් එක. එහෙනම් අය බලමු මේ කාඩ් ට්‍රික් එක කොහොමද කරන්නේ කියලා. අපි මුලින්ම කාඩ් පැක් එකේ අපිට ඕන කාඩ් තුනක් එළියට ගන්නවා. එළියට අරන් අපි ඒක කොලේ එකත් ලියනවා. කොලේ එක ලියලා අපි ඕන ඒක ඒගොල්ලන්ට බලන්න නැතුව එක්ක සාක්කුවේ දාගෙන ඉන්න. නැත්නම් අපි හොඳට පුරුදු වෙලා මේක සූදානම් වෙලා යනවා නම් මේ වගේ හොඳ කොලයක ලියලා අපිට ඕන විදිහට ඒක කරගන්න පුළුවන්. අපි කොහොම හරි කාඩ් තුනක් කොලයක ලියලා එයාට බලන්න නැතුව තියාගන්න කියලා තමයි දෙන්න ඕන. ඊට පස්සේ අපි මේ තෝරගත්තු කාඩ් තුන අපි කාඩ් පැක් එකේ පෙට්ටියේ මේ අතට මේ පේන්නේ නැති අතට යටටම දානවා. මේ පියන තියෙන පැත්තට යටි පැත්තේ තමයි යටටම දාන්නේ. ඊට පස්සේ දාලා අපි ඒක පැත්තකින් තියාගෙන අපි මේ ඉතුරු කාඩ් ටික ඒගොල්ලන්ට ඕන තරම් shuffle කරන්න කියනවා. මේ කාඩ් ටික ඒගොල්ලෝ මොනා කරත් කමන්නේ කොහෙන් කට් කරත් අපිට අදාළ නැහැ. අපි දන්නවා අපිට ඕන කාඩ් තුන තියෙන්නේ මේ කාඩ් පැක් එකේ ඇතුලේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කොහොම shuffle කරත් අපිට කමක් නැහැ. මේක shuffle කරලා ඉවර වුණාට පස්සේ අපි මේක කාඩ් පැක් එකට දානවා. අපි ඕගොල්ලන්ට දෙයක් පෙන්වන්න තියෙනවා. ඕගොල්ලෝ අර ළඟ තියෙන එක බලන්න කියලා අපි කාඩ් පැක් එක ඇතුළට දාද්දි අපි අර කාඩ්
තුන පේන්නේ නැති වෙන තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ අපේ පැත්තට හරවගන්නවා වගේ තමයි කාඩ් පැක් එකේ ඇතුළට මේ ටික දාන්න ඕන. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. ඒක කාඩ් තුන පේන්නේ නැති වෙන තමයි දාන්න ඕන. ඊට පස්සේ අපි මේක ඒගොල්ලන්ට පෙන්නනවා. මේ ටික තමයි අපි තෝරගෙන තියෙන කාඩ් තුන. අපි දැන් මේ කාඩ් තුන කොහෙද තියෙනවද කියලා අපි දන්නේ නැහැ කාඩ් පැක් එකේ. කාඩ් පැක් එකේ කොහේ හරි මේ කාඩ් තුන ඇති. අපි කිසිම මාක් එකක් තියාගන්නේ නැහැ කියලා අපි ඒගොල්ලන්ට කියනවා. කියලා ඉවරලා අපි ආපහු කාඩ් පැක් එක ගද්දි ගන්න ඕන ඒ පේන්නේ නැති පැත්ත තියෙන පැත්තටම තමයි අපි ගන්න ඕන. මොකද පේන පැත්ත ගත්තොත් ඒගොල්ලෝ දකින්න මේන් එක කාඩ් එකක් තියෙන්නේ මෙතන යටම කියලා. ඒක නිසා අපි පේන්නේ නැති පැත්තට තමයි ගන්න ඕන කාඩ් පැක් එක. කාඩ් පැක් එක ගත්තම යටම කාඩ් තුන අපි තෝරගත්තු කාඩ් තුන. මොකද ඒක තිබුණේ කාඩ් පැක් එක ඇතුලේ නිසා. ඊට පස්සේ අපි කියනවා මේක ඒගොල්ලන්ට කැමති තැනකින් කට් කරන්න කියලා. ඒගොල්ලෝ කොහෙන් කට් කරත් අපිට කමක් නැහැ. ඒගොල්ලෝ කට් කරලා පස්සේ අපි කියනවා මේකෙන් කැමති ගොඩක් තෝරගන්න කියලා. මේ ගොඩ තෝරගත්තොත් අපි ඒ ගොඩ අයින් කරනවා. ඒ කියන්නේ මේ ගොඩේ අපි ඉතුරු කරගන්න ඕන නැතේ. මේ ගොඩේ අපි කාඩ් තුන තියෙන්නේ. ඒ නිසා මේ ගොඩ තෝරගත්තොත් ඒ ගොඩ අයින් කරනවා. මේ ගොඩ තෝරගත්තොත් අපි කියනවා ඒක අපි අතට අරගෙන මේ ඉතුරු ටික කාඩ් ටික අයින් කරනවායි කියලා. ඒක නිසා අපිට පුළුවන් මෙතන දෙකක් තියෙන නිසා අපිට ඕන විදිහට ඒක හසුරව ගන්න පුළුවන්. මෙතනින් කෝකද අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන් ඕන එක. දැන් අපි හිතමු මේ කොට තෝරගත්තා නම් අපි මේක අරගෙන මේ ටික අයින් කරනවා. අයින් කළා මේ ටික කියනවා සමාන කොටස් තුනකට එක්ක ඒගොල්ලන්ට බෙදන්න කියනවා නැත්නම් අපි බෙදනවා. කවුරු බෙදුවත් කමක් නැහැ. මේ විදිහට අපි සමාන කොටස් තුනකට මේ ටික බෙදනවා. මේ ටික සමාන කොටස් තුනකට බෙදාගෙන යද්දි අපි අර තෝරගත්තු කාඩ් තුන තියෙන්නේ මේ කාඩ් වල අන්තිමට. ඒක නිසා අපි මේ කාඩ් තුන ගානටම කොටවල් තුනට තමයි යන්නේ. ඊට පස්සේ පෙන්නනවා මේ කාඩ් තුන තමයි ගානට මේ කොටවල් උඩටම ඇවිල්ලා තිනවා. අපි තෝරගත්තු කාඩ් තුන කියලා ඒගොල්ලන්ට. ඉතින් මේ විදිහට තමයි මේ කාඩ් ට්‍රික් එක කරන්නේ. අපි වීඩියෝ හදන වීඩියෝ එක ලයික් එකක් දාන්න. අපි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි පරණ වීඩියෝස් බලන්න නැත්නම් ඒවා ගිහලා බලන්න. ඒවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ දන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් අහලා ඒක කමෙන්ට් කරන්න. අපි ඒවට උත්තර දෙනවා. අපි තවත් සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. Thank you.